28න් එලෙවල් කරලා 31න් කැම්පස් ගිය දරුවෙකුත් ඉන්න පියෙක් තමයි මම විශ්වවිද්‍යාලයට යනකොට. මම හිතන්නේ මේ මහ පොළොව ශිෂ්‍යත්වයේ මට ඒ කාලේ මහා මෙරක් වගේ. මගේ විශ්වවිද්‍යාල ජීවිතය කියන්නේ ටිකක් විශේෂයි. මොකද මම අනිත් සාමාන්‍ය ශිෂ්‍යයෝ වගේ නියම කාලේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලෙ ගියේ නෑ. කියන්නේ මම මුලින් බයෝ සයන්ස් කරලා වෙන රස්සාවක් කරමින් ඉඳලා අවුරුදු 13කට පස්සේ කලා විෂය ධාරාවෙන් ආපහු පෙනී සිට තමයි විශ්වවිද්‍යාලයට ගියේ. ඒතර 28න් එලෙවල් කරලා 31න් කැම්පස් ගිය දරුවෙකුත් ඉන්න පියෙක් තමයි මම විශ්වවිද්‍යාලයට යනකොට. ඒ නිසා මගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අනිත් අයට වඩා තරමක් වෙනස්. චුගනදාස ස්ටේඩියම් එකේ මට මතක හැටියට මේ වගේ අද මේ ප්‍රදානය කරන වගේ මහ පොළොව ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුවේ. මම හිතන්නේ මේ මහ පොළොව ශිෂ්‍යත්වයේ මට ඒ කාලේ මහා මෙරක් වගේ. පොදු විශේෂයෙන් මම දරුවෙකුත් ඉන්න පවුලක් නඩත්තු කරන කෙනෙක් හැටියට කරමින් හිටිය රස්සාවත් ඇරලා ආපහු ඉගෙන ගන්න පටන් ගත්තා. මට විශාල පිටිවහලක් වුණා. ඒ කාලේ රුපියල් 1250ක් ගෙවි අපිට. හැබැයි ඒකත් ඒ කාලේ හැටියට ඒ වියදම් වල හැටියට විශාල මුදලක්. මොකද අපි ඉරිමැසින්ම ජීවත් වෙච්ච නිසා අද වෙනකොට වර්තමාන රජයෙන් ඒක මේ රුපියල් 10000 දක්වා වර්ධනය කරලා තියෙනවා. ඒත් අද වියදම් හිටියත්තාම තමන්ට යන වියදම් බොහොම වැඩි. හැබැයි ගෙදරට බරක් නොවි සාමාන්‍යයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මෙතන එක විශාල මානසික සහනයක් කරලා තියෙනවා මේ සිසුන්ට. ඒක මහ පොළොව ගැන ඉතාල වැදගත් දෙයක්. මම හිතන්නේ තාම හොඳ පියවරක් මේ අරන් තියෙන මොකද මහ පොළොව ශිෂ්‍යත්ව ලාභයෙන් වලා ඒ අරමුදලෙන් ඉගෙන ගත්ත අය අද මම හිතන්නේ ලංකාව ඇතුලේ පමණක් නෙමෙයි විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා මහ පොළෙන් උපාධි හදාරලා නිදහස් අධ්‍යාපනය කරන විශාල තනතුරු ලබන ඒ වගේම මම හිතන්නේ මේක ඉතාම හොඳ කාලෝචිත වඩා ඵලදායී පියවරක් කියලා මේ වෙබ්සයිට් එකේ පෙළ කිරීම. මොකද මේ සම්බන්ධතා ජාලයක් ඇති කරගන්න එක මොකද මහ පොළොව ශිෂ්‍යත්වය ලබාගෙන ඉගෙනගෙන උපාධිධාරීන් වෙලා අද රටේ විශාල තනතුරු ලබන ව්‍යාපාර කරන අය ලංකාවේ පමණක් නෙමෙයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඉන්න සෑහෙන ප්‍රමාණයක්. මම හිතන්නේ ඒ අය බොහොම කැමැත්තෙන් මේකට මම හිතන්නේ උදව් කරයි කියලා මම හිතනවා. මොකද මේ මහ පොළොව කියන්නේ තවත් අනාගත දරුවන්ට තව දහස් ගානකට ලක්ෂ ගානකට පරම්පරා ගානකට ඉගෙන ගන්න හොඳ පසුබිමක් සපයන අරමුදලක් නිසා මම හිතන්නේ මේකට හැමෝම උදව් කරයි. ඒක ගැන දැනුවත් කරන්න, ඒ ගැන එකමුතු හැදිච්ච එකම ආදි විද්‍යාර්ථී සංසදයක් වගේ මේක හැදිච්ච එකම ඉතාම වටිනා දෙයක් හැටියට මම නම් සලකන්නේ. මහ පොළොව කියන්නේ මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න දරුවන්ට මහ පොළොව තරම්ම වටිනා දෙයක්. මගෙන් මහ පොළට මහ පොළෙන් දරුවන්ට දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වන මහ පොළ ට්‍රස්ට් ෆන්ඩ්හි අරමුදල ශක්තිමත් කරන්න දැන් ඔබත් එක්වන්න www.alumini.mahapole.lk අදම සයින් අප් වෙන්න.